අපිත් ආවා සොඳුරු ඉසව්වකට. ඇවිල්ලා ඉන්නේ කොහේ ගියත් රජරට තමයි. රජරට කියන්නේ ඉතින් අලි පුරවරේනේ. පිටිපස්සෙන් පේනවා ලස්සන පන්සලක්. හඳගල පන්සල. පන්සලට අපි වෙනමම දවසක යන්. අපි ආවා මේ පැත්තේ ඉන්න ලස්සන අලි ඇත්තු ටිකක් බලන්න. ඊයේ පෙරේදා මේ දවස් ටිකේම මේ පාරේ ජරමර ගොඩයි. ඒ හින්දම ආරංචි වෙලා තමයි මේ පාරට ආවේ. මේ ජරමරේ මොකද්ද කියලා බලන්න. තව යාළුවෙක් මගේ එනවා. පිස්සෝ 3 දෙනෙක් එකතු වෙලා තමයි අද අලි ටික බලන්න හදන්නේ. දෙන්නෙක් ඇවිල්ලා ඉන්නේ, තව එකෙක් මගේ එනවා. බලමු අද කොහොම වෙයිද කියලා. ඉතින් මේ පාර පුංචි කැලයක් තියෙන්නේ, මේ පැත්තෙන් තියෙනවා හේන් යාය. හේන් යාය මේ පැත්තෙන් තියෙනවා, මේ පැත්තෙන් රක්ෂිතේ. ඉතින් මේ පැත්තේ ඉඳන් තමයි මේ අලි ටික පාරට ඇවිල්ලා මේ පැත්තට යනවා කැම ටික හොයාගෙන. හැබැයි මේ පැත්තෙත් අලි මිනිස් ගැටුම නැතිවම නෙමෙයි. හොඳටම තියෙනවා. රත්මල් ගහවැව කියන්නේ මෙතනින් කිලෝමීටර් 3-4කට එහායින් තියෙන ප්‍රදේශයක්. රත්මල් ගහවේ පහුගිය කාලේ අලි ගොඩක් මැරුණා. මොකද හේතුව තමයි විදුලි රැහන්. මිනිස්සුන්ගේ වගා රැක ගන්න. මිනිස්සු කරන්නේ විදුලි රැහන් යොදනවා. මොකද වගාවට හානි වුණාම මේකේ දුක දන්න මනුස්සයා තමයි මේ වගාව රැක ගන්න මොනම හරි දෙයක් කරන්න උත්සාහ කරන්නේ. Tamanට මේ ප්‍රශ්නේ වෙනකම් පිළිතුරු දාර්ශනිකයි කියලා. අන්න ඒ වගේ තමයි. බලමු කවුද එන්නේ යාළුවා කියලා. මෙන්න ආවා තව ඩයල් එකක්. මේ පේනවනේ. මේ හැමදාම බොරු කියලා අලි ඉන්නවා කියලා කියනවා මේ. ඈ දිල්මිත් ලැහැත්තුනාට අලියෙක් ඇඳලා පෙන්නන්න දිල්මිත්ගේ වාසනාවට ඔන්න අලි ටික කැලෙන් ටික එළියට එන්න පටන් ගත්තා. මතකද මෙයාව? අවුරුදු 1මාරකට විතර කලින් අපි මෙයාව කැපිති කොල්ලවටත් චුට්ටක් එහා තමයි අපි මෙයාව දැක්කේ. ඔන්න ඉතින් ටික ටික මෙයා යාළුවෝ ටිකත් අරගෙන එන්න හදන්නේ මහපාර පැනලා රැට කෑම හොයාගෙන යන්න. පාරේ ඉන්නවා කියන්නේ ඉතින් මෙයාලට වැඩිය පාරේ ගමන් කරන මිනිස්සුන්ට තමයි අවදානම තියෙන්නේ. මොකද මොනවා වුණත් මෙයාලා කැලෑයලි. බුවන එක තවත් යාළුවෙක් අරගෙනම තමයි ඇවිල්ලා තියෙන්නේ. මං හිතන්නේ බුවන එක මෙයාට පාරවල් ටික පෙන්වන්නද කොහෙද මේ කරගෙන එන්නේ. පුංචි පුංචි අපේ අනාගත ඇත්පැටව් හැම තැනම ඉන්නවා. පේනව නේද මෙයාලා යන පාරවල්. අලි යන පාරවල් හැම තිස්සෙම එකම තැන් වලින් තමයි යන්නේ. අපි ඒවට කියනවා අලි කොරිඩෝ කියලා. ඒ පාර එයාලට සේෆ්ටි හින්දාම එයාලා ඒ පාරෙම යූස් කරනවා. ගොඩක් දඩේ මේ යන කට්ටියත් මේ අලි පාරවල් වලමයි යන්නේ. ඒකට හේතුව තමයි මේ අලි කඩන දලුකොළ කණ්ඩ තවත් සත්තු මේ පාර දිගේ යන හින්දා. ඔන්න එයාව බලලා ඉවරලා කැලේ ඇතුළකට අපි ගියේ ටිකක් අමාරු පාරෙන් මෙන්න මෙයාව බලන්න. අවුරුදු ගාණක් කැපිති කොල්ලව ඇවිල්ලා ඔන්න අද තමයි දප්පුලව බලා ගන්න පුළුවන් උනේ. දල කොටෙක්. ඉස්සර නම් මීට වැඩිය දල චුට්ටක් සමහරට තියෙන්නත් ඇති. අපට පේන හැටියට නම් මෙයා හොඳට දල කඩාගෙන. හැබැයි හොඳ පෘෂ්ටිමත් ඇතෙක්. එයා බලන්න යන එක නම් ටිකක් ලේසි උනේ නෑ. ටිකක් අමාරු ගමනක් වුණා. කැටෙක් හම්බුණා. මේ බලන්න අලි බලන්න යන හැටි. මේ ඇතා ටිකක් කුලෑට හින්දම අපට දන ගාගෙන බඩ ගාගෙන තමයි මේ මාන කැලේ ඇස්සෙන් යන්න උනේ මෙයාගේ පින්තූර ටික ගන්න. ටිකක් බලන්නම අමාරු ඇතෙක් කියලා තමයි අපට දිල්මිත් මල්ලි නම් කිව්වේ. මොකද දිල්මිත් කියන්නේ මේ අලි ඇත්තුන්ගේ අයිතිකාරයනේ. කවුරු හරි එනවනම් අනිවාර්යෙන් මේ දිල්මිත්ගෙන් අවසරය අරගෙන තමයි කැපිති කොල්ලෑවේ අලි ඇත්තු බලන්න එන්න ඕනේ. විහිළුවක් කරේ. මේ වෙද්දී මේ පැත්තේ තවත් මේ වගේ කොච්චර හැංගිච්ච ඇත්තු මේ කැලෑවල ඇත්ත. කහනවා නම් මෙන්න මේ විදිහටවත් කහන්න ඕනේ. අපට විතරක් නෙමේ අලින්ටත් හොඳට කැහිල්ල තියෙනවා වගේනේ. සමහර වෙලාවට මේ විදිහට කහලා මේ වගේ පුංචි ගස් ටික බිමටත් දාලා තල්ලු කරලා තමයි මෙයාලා යන්න යන්නේ. පට්ටම බයයි. අලි රංචු තැන් වලට කැඩිලා ඉන්නේ. මෙතන ඉන්න තප්පුල කියන තාල තමයි දැක්කේ. මට මතක හිටියේ මෙයා එකපාරක් කොරපතාරින් දැක්කා වගේ මතකයි. හැබැයි හරියටම ෂුවර් නෑ.
ඔන්න තමයි මේ පැත්තට හැරෙනවා. මෙහාට හැරෙනවා. අලි බැලිල්ලයි බලි බැලිල්ලයි එපා වෙන්නේ නැහැ කියනවනේ. ඒ වගේම තමයි මේක කොච්චර බැලුවත් නම් එපා වෙන්නේ නැහැ. සමහර වෙලාවට පැය ගණන් දවස් ගණන් ගිහිල්ලා අලියෙක්වත් දකින්නේ නැතුව යන අවස්ථා නම් ඕන තරම් ඇති. හැබැයි ඒ දවස් ගණන් ගිහිල්ලා ආයෙත් අලියෙක් හරි හම්බෙද්දි දැනෙන සතුටට නම් කියලා නිම කරන්න බෑ. කණ්ඩ තියෙන ලස්සන අහසක් තියෙන්නේ. අලි බලන සැන්දාවක පාරේ අලි ටික හිටියා මේ පැත්තට පැන්නා. ඊට පස්සේ තව එකෙක් හම්බුණා. දැන් ඉතින් අපිට යන ටයිම් එකනේ. අලි ටික කැලේට ගියා. අපි දැන් ගෙදර යනවා. ගෙදර යන ටයිම් එක ඇවිල්ලා තියෙන්නේ. භාගයක් මග නැවතිලා ආවේ. මොකද මේ අපිට ෆොටෝ ගහන්න ඕන හින්දා ස්විච්චාවෙන් ඉදිරිපත් වෙලා මග නැවතුණා අලිය කුලප්පුවේ කියලා නේ. ඔව්. හොඳ කොල්ලෝ ඉන්නේ. ඔව් කැපිති කොල්ලා කියන්නේ දන්නවනේ ඉතින්. සුපිරි කොල්ලෝ ඉන්නේ. සුපිරි කොල්ලා ඉන්නේ මේන් ඉතුරු ටික. මේ අරු ගියාද ගෙදර ගියාද? වයිඩ ගියා. ඔන්න ඇතා වැලු ඈ. මේ මෙයාගේ පොඩි වීඩියෝ කට් එකක් ගන්නද? මෙයාගේද? කැපිටි කොල්ලේ මෙයා තමයි මේ එකකින් ඔක්කොම අලි පෙන්නන්නේ.